ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණිවිඩය සොයා උත්තාන සමයේ පස්වන සතිය බදාදා පළවෙනි කියවීම අපොස්තලයන්ගෙන් ක්‍රියාපතෙන් ගත් පාඩයකි. ක්‍රියා 15 1 සිට 6 දක්වා. ජුදයෙන් සමහරක් දෙනෙක් අවුත් මෝසෙස්ගෙන් පැවතෙන සිරිත ලෙස ඔබ චර්ම ඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැලවීම ලැබිය නොහැකි. සහෝදරයන්ට ඉගන්වහොත් එහින් ඔවුන්ද පාවුලු හා බර්නබස්ද අතර වේගවත් වාද විවාද ඇතිවිය. මේ ප්‍රශ්නය ගැන අපොස්තලයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරය පිණිස පාවුලු සහ බර්නබස්ද අන්තියෝකියෙන් තවත් සමහරෙක්ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූහ. මෙසේ ඔහු සභාව විසින් යවනු ලදුව පෙනිකියද සමාරියද මැදින් ගොස් විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින් සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. ඔවුන් ජෙරුසලමට පැමිණ කල සභාවද අපොස්තලයන්ද සභා මූලිකයෝද ඔවුන්ව පිළිගත්හ. ඉන්පසු ඔහු දෙවියන් වහන්සේ තමන් ලබා ඉටු කර වූ සියලු දේ ඔවුන්ට දැන්වූහ. එවිට පරිසරුන්ගේ ඇදහිල්ලට අයත් සමහරෙක් නැගිට චර්ම ඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතුයි කීහ. අපොස්තලරුද සභා මූලිකයෝද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූහ. ඒ වාක්‍යයේය. සුවිශේෂක ජුවාම් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ජුවාම් 15 වන පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා. සැබෑ මිදිවැල මමය. මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයා නොය. උන්වහන්සේ මා තුල ඇති ඵල නොදරන සියලු අතු කපා හරින සේක. ඵලදරන සියලු අතු වඩා ඵලදරන පිණිස පහින සේක. මා ඔබට වදාළ දහම කරන කොටගෙන ඔබ දැනටම පිරිසිදුය. මා තුල සිටින්න. මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ම ඵලදරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහුනම් ඵල දැරීමට ඔබට නොහැකිය. මිදිවැල මමය, ඔබ අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. මන්ද මාගෙන් මෙන්ම කිසිවක් කරන්නට ඔබට නොහැකිය. යම් තැනැත්තෙක් මා තුල නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියලී යයි. වියලි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැවී යන්නේය. ඔබ මා තුල සිටින්නහු නම් මාගේ වචන ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් අයදින්න. එය ඔබට දෙනු ලැබේ. මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵලදරමින් මාගේ ගෝලයන් වීමෙන්ය. සුවිශේෂක වාක්‍යයේය. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරිනි. අද ක්‍රිස්තුන් වහන්සේ බොහොම කෙටි ලස්සන උපමාවකින් උන්වහන්සේ අපයි අතර තියෙන මේ සම්බන්ධතාවය පැහැදිලි කරනවා. උන්වහන්සේ කියනවා මම මිදිවැල වෙමි. ඔබ එහි අතුය. මේ මිදිවැලේ අයිතිකාරය තමයි දෙවියන් වහන්සේ ඔබගේ මගේ පියාණන් කියලා. ප්‍රේමවන්තයිනි මේ ක්‍රිස්තුන් වහන්සේ අපයි අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි තේරුම් ගන්නට ඕනේ නිරන්තරයෙන්ම. දැන් මොකද්ද මේ ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ මම වැලය ඔබ අතුය කියලා. දැන් අපි මිදි වවන රටවල් වලට ගියොත් එහෙම මිදි වත්තකට ගියොත් එහෙම විශේෂයෙන්ම සුද්ධ වූ දේශයේම නැත්තම් යුරෝපයේ මිදි වතු වලට ගියාම මෙන්න මේක අපිට හොඳ හැටි තේරුම් යනවා.
මිදි වැල තියෙනවා. මේ මිදි වැලේ අතු හැම අවුරුද්දෙම පාහින්නට ඕන. එතකොට මේ මිදි වැල කියන දේ බොහොම ශක්තිමත් අවුරුදු ගාණක් පැරණි මිදි වැලක්. මේ මිදි වැල හැමදාම තියෙනවා. ප්‍රධාන මිදි වැල. එතකොට අවුරුද්දක් පාසා මේක කප්පාදු කළාම ඒ කියන්නේ ඵල නොදරන අතු කපලා දැම්මම ඒකෙන් වැවෙන්නට පටන් ගන්නවා හොඳ ප්‍රාණවත් ඵල දරන අතු. එතකොට මේ අතු වල තමයි මිදි ඵලදාව ලැබෙන්නේ, මිදි වැවෙන්නේ. එතකොට මෙන්න මේ මිදි වැවෙන්නට නම් මේ මිදි වැල හොඳ ශක්තිමත්ව තියෙන්නට ඕන. අනෙක් පැත්තෙන් මේ මිදි වැලට අතු බද්ධ වෙලා තියෙන්නට ඕන. මේ බද්ධ වීම තුල තමයි පුළුවන් වෙන්නේ මිදි අතු වලට ඵල දරන්නට. හැම දෙයක්ම වෙන්නේ මේ මිදි අතු වැලට බද්ධ වී සිටීම තුලයි. දැන් ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නේ ඔබ මට බද්ධ වෙලා ඉන්නට ඕන. දැන් අපේ ජීවිත තුළ ප්‍රේමවන්තයිනි අපි දකිනවා මේ ක්‍රිස්තුන් වහන්සේට අපි නියමාකාරයෙන් බද්ධ වෙලා නැහැ කියන දේ. දැන් අපි උඩින් පල්ලෙන් කියනවා හරි මම ක්‍රිස්තුන් වහන්සේ තුළ විශ්වාස කරනවා. ක්‍රිස්තුන් වහන්සේව මම අදාහ ගන්නවා. ක්‍රිස්තුන් වහන්සේට මම ප්‍රේම කරනවා. උන්වහන්සේ කියන වචන මගේ ජීවිතය තුළ ජීවත් කරවනවා. නමුත් ප්‍රේමවන්තයිනි අපේ ජීවිතයන් දිහා බැලුවොත් එහෙම මෙන්න මේ බද්ධ වීම කියන දේ අපේ ජීවිත තුළ ඒ තරම් නැහැ. ඇයි මම නැහැ කියලා කියන්නේ? දැන් අපි ක්‍රිස්තුන් වහන්සේට මුල් තැන දෙනවද? ජීවිතේ හැම දෙයක්ම ක්‍රිස්තුන් වහන්සේ තුලින් නික්මෙන්නට ඕන. ක්‍රිස්තුන් වහන්සේගේ කැමැත්ත තුල මගේ ජීවිතේ ගොඩ නැගෙන්නට ඕන. ක්‍රිස්තුන් වහන්සේ තුලයි මගේ ජීවිතේ හැම තීරණයක්ම මම ගන්නට ඕනේ. ක්‍රිස්තුන් වහන්සේ තුලයි මම හැම මොහොතකම යැපෙන්නට ඕනේ කියන මේ දේවල් ප්‍රේමවන්තයනි අපේ ජීවිත තුල නැහැනි. බොහොම අඩුයිනේ අද. අපි අපේ ජීවිතය ලෞකික ජීවිතය ගත කරනවා. අපේ ආධ්‍යාත්මික ජීවිතය අනෙක් පැත්තෙන් බොහොම ලාවට වගේ තියෙනවා. ඒ කියන්නේ අපේ ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි කියලා කියන්නේ දෙකක් කරගෙන අපි. දෙවියන් වහන්සේව අදහනවා ඊට පස්සේ දෙවියන් වහන්සේව පැත්තක තියලා තමයි අපේ ජීවිතේ ලෞකික ජීවිතය අපි ගොඩනගන්නේ, ජීවත් කරවන්නේ. නමුත් මේ දෙක ඒකාබද්ධ වෙලා නැහැ. ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි. එහෙම නැත්නම් අපි එදිනෙදා ගත කරන ජීවිතයයි දෙවියන් වහන්සේයි කියන දේ ඒකාබද්ධ වෙලා නැහැ. අන්න ඒක නිසා තමයි ප්‍රේමවන්තයනි අපි ඵල දරන්නේ නැත්තේ. අපි මේ ලෝකේ ගන්න තීරණ සමහර වෙලාවට වරදින්නේ. අපේ ජීවිතය අපි බලාපොරොත්තු වන තැනට අපිට ළඟා වෙන්නට බැරුව යන්නේ. අපේ ජීවිතයේ අපි ආස කරන දේවල් ඉටු කර ගන්නට අපිට බැරුව යන්නේ. ඒ කියන්නේ අපිට ඵල දරන්නට බැරුව යන්නේ. අපි තවමත් ක්‍රිස්තුන් වහන්සේ හා සමග සම්පූර්ණයෙන්ම බද්ධ වෙලා නැහැ. අන්න ඒක නිසා ප්‍රේමවන්තයනි ක්‍රිස්තුන් වහන්සේ අද අපිට කියන්නේ ඔබ ඵල දරන්නට නම් මාත් එක්ක හොඳ සම්බන්ධකමක් ඇති කර ගන්නට ඕන. ආයත් ක්‍රිස්තුන් වහන්සේ කියනවා එහෙමනම් කොහොමද සම්බන්ධකම ඇති කරගන්නේ? ඔබ මං කියන දෙයට අනුකූලව ජීවත් වෙන්නට ඕන. ඔබ මගට මුල් තැන දෙන්නට ඕන. ඔබ ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්නට ඕන. ශුද්ධාත්මයන්ගේ ආධාරය ඔබ පතන්නට ඕන. අන්න එතකොටයි ඔබට පුළුවන් වෙන්නේ ඔබගේ ජීවිතය ඵල දරන්නට, මේ ලෝකයේ තුල ඵල දරන්නට, දේව රාජ්‍ය තුල ඵල දරන්නට ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. අන්න ඒක නිසා ප්‍රේමවන්තයනි අපි